Good day all හැමෝටම. අපි ඔයාලගේ grade 6 ICT lesson 2 එක start කරමු. So the lesson is use the computer laboratory safely. ඒ කියන්නේ computer lab එකක් අපි කොහොමද ආරක්ෂාකාරීව use කරන්න කියලා. අපි මුලින්ම බලන්නේ කොහොමද identify කරගන්නේ computer lab එකක්. ඒ කියන්නේ දැන් computer lab එකක් ගත්තම ඒකේ මෙහෙම notices තියෙනවා. දැන් බලන්න මේ dialogues මේ ළමයි මොනවද discuss කරන්නේ කියලා. All right, let's go in. මෙයාලා කියනවා. අනිත් boy කියනවා, wait, let's read those notices and go inside. මොනවද තියෙන notices බලන්න. Remove footwear before entering. ඒ කියන්නේ ඔයාලා මොන හරි shoes දාගෙන යනවා නම් ඒ වෙලියේ ගලවලා තමයි lab එකට ඇතුල් වෙන්න ඕන. Keep your bags and other instruments outside. කියන ඔයාලගේ bags ඔයාලා අරගෙන එන මොන හරි දේවල් තියෙනවා නම් ඒවත් පිටතින් තියලා තමයි එන්න ඕන. Do not bring in CD or pen drives without permission. ඒ කියන්නේ ඔයාලගේ ටීචර් කෙනෙක්ගේ permission නැතුව ඔයාලට CD or pen drives lab එක ඇතුළට ගෙනියන්න එක තහනම්. අපි move වෙමු ඉස්සරහට. මෙතන බලන්න මේ ටීචර් මොනවද උපදේශයක් දෙන්නේ කියලා. Hello children. I welcome you all to the computer lab. This computer lab is a valuable resource in our school. Since you all are new to this place, you need to know about this computer lab and how to use it well. ඒ ටීචර් ළමයිව වෙල්කම් කරනවා ලැබ් එකට. ඔයාලා හැමෝම මේ ප්ලේස් එකට අලුත් නිසා කම්පියුටර් ලැබ් එකක් කියන්නේ මොකක්ද? අපි කොහොමද ඒක හරියට භාවිතා කරන්න ඕන? එහෙම කියලා ටීචර් ඒ ගැන කියලා දෙන්න තමයි හදාන්නේ ළමයින්ට. බලන්න ඔයාලට මොනවද මේ දීලා තියෙන්නේ කියලා යටින්. Computers and other accessories have been installed in the computer laboratory. ඒ කියන්නේ කම්පියුටර් ලැබ් එක ඇතුලේ computers ඒ වගේම other accessories ඒ කියන්නේ කම්පියුටර් එකට අමතරව තමනද අද accessories කියන්නේ ඒ කියන්නේ printers වෙන්න පුළුවන් නේද? scanners වෙන්න පුළුවන්. නැත්නම් multimedia project එකක් වෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ දේවල් මේ computer lab එකක් ඇතුලේ install කරලා තියෙනවා. install කරලා තියෙනවා කියන්නේ set කරලා තියෙනවා කියන එක. ඊළඟට කියනවා computers and other accessories in a lab are expensive and valuable. ඒ කියන්නේ computer සහ අනිත් තියෙන accessories දේවල් මේ lab එක ඇතුලේ තියෙන දේවල් ගොඩක් expensive. expensive කියන්නේ ගොඩක් ගාණක්. සහ valuable ඒ කියන්නේ වටිනවා. A large amount of money have to be spent to repair a device. ඒ කියන්නේ මොන හරි device එකක් repair කරන්න ලොකු මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. If it is damaged or to replace a new one. ඒ කියන්නේ මොන හරි device එකක් repair කරන්න එහෙම නැත්නම් ඒක damage වෙලා නම් ඒක ආයෙම නැත්නම් අපිට ඒක අලුත් device එකක් replace කරන්න ඕන නම් පරණ එක අයින් කරලා ඒ වගේ දේවල් කරන්න ගොඩාක් amount එකක් අපිට වියදම් වෙනවා කියලා තමයි කියන්නේ. Therefore, it is your responsibility to use them properly and keep them safe. ඒ කියන්නේ ඒක ඔයාලගේ වගකීමක් තමයි ඒවා හරියට භාවිතා කරලා ඒවා පරිස්සමින් තියලා තියෙන එක. අපි ඊළඟ ස්ලයිඩ් එකට move වුණාම ඒක ඩිස්කස් කරන්නේ let's use the computer laboratory correctly. කොහොමද computer lab එකක් අපි correctly use කරන්න කියලා. එතකොට මේකෙදි ඔයාටත් guidelines දෙනවා. ඒ වගේම මේ තියෙන devices වල safety එකටත් guidelines තියෙනවා. අපි බලමු මේ guidelines වර්ග දෙක මොනවාද කියලා. අපි මුලින් discuss කරමු. Guidelines for your safety. ඒ කියන්නේ ඔයා ළමෙක් වශයෙන් ඔයාගේ safety එක සම්බන්ධයෙන් ඔයා මොනවද follow කරන්න ඕන guidelines කියලා. බලන්න first one. Be careful when you touch the devices such as wires and sockets that are connected to electricity. ඒ කියන්නේ දැන් computer lab එකක devices electricity වලට connect කරලානේ තියෙන්නේ. එතකොට ඔයා මේ devices touch කරනකොට ඔයා ගොඩක් careful වෙන්න ඕන. මොකද මේකේ wires තියෙනවා, sockets තියෙනවා, ඒවා through electricity යනවා. So regarding those things you should be careful. And we'll move on to the next point. Should be aware of the exit doors of the laboratory. ඒ කියන්නේ මොන හරි emergency එකක් තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයා දැනගෙන සිටිය යුතුයි අනිවාර්යයෙන්ම lab එකෙන් exit වෙන්නේ කොහෙන්ද කියලා. ඊළඟ point එකට ගියාම avoid running and playing inside the computer laboratory. ඒ කියන්නේ computer lab එක ඇතුලේ දුවන්න කරන්න එපා කියලා තමයි කියන්නේ. ඊළඟ point එක ගත්තම should be aware of extinguishers if any. ඒ කියන්නේ මොන හරි අනතුරක් හරි මොකක් හරි සිදුවීමක් වෙන emergency අවස්ථාවකදී භාවිතා කරන්න මෙන්න මේ fire extinguishers වගේ දේවල් තියෙනවා නම් lab එක ඇතුලේ ඒ ගැනත් ඔයා aware වෙලා ඉන්න ඕන කියලා තමයි කියන්නේ. අපි ඊළඟට move වෙමු for the safety of the devices. මොනවාද අපි follow කරන්න ඕන guidelines කියලා.
මෙතන ගොඩක් දේවල් තියෙනවා. අපි point එක යමු බලන්න. Do not supply power to devices without correct instructions. ඒ කියන්නේ correct instructions නැතුව. ඒ කියන්නේ ඔයා දන්නේ නැතුව හරියටම මොනවද මේ correct instructions කියලා කිසිම device එකක් power වලට connect කරන්න එපා කියලා තමයි කියන්නේ. මොකද ඒක guidance එකක් ඇතුව කරන්න ඕන දෙයක්. ඊළඟ point එකට ගියාම the laboratory and all the equipment should be kept clean and dust free. ඒ කියන්නේ අපේ whole lab එක ඒ වගේම ඒක ඇතුළේ තියෙන equipments හැමදේම අපි clean and dust free තියාගන්න ඕන. අපිට දිගු කාලිනව භාවිතා කරන්න ඕන නම් අපි මේ rules follow කරන්න ඕන. All the equipments must be switched off properly after use. ඒ කියන්නේ අපි මොන හරි equipment අපි use කරා නම් මොන හරි PC එකක් අපි use කරා නම් project එකක් වෙන්න පුළුවන්. ඒ හැමදේම අපි use කරාට පස්සේ අනිවාර්යයෙන්ම switch off කරන්න මතක තියාගන්න ඕන. ඊළඟ point එක the used equipment should be placed in the proper place. ඒ කියන්නේ දැන් හිතන්න ඔයා මොන හරි lab එකේ තියෙන equipment එකක් use කරන්න ගත්තා. ඒක අරගෙන ඒක ආයෙවා use කරලා යන time එකට proper place එකේම තියලා යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඒක ගත්ත තැනින්ම ආයෙ තියලා යන්න ඕනේ. Footwear should be removed and placed outside the laboratory. ඒ කියන්නේ ඔයා දාන shoes දාන් යනවා නම් ඒවා ගලවලා lab එකෙන් පිටත තියලා තමයි ඉන්න ඕනේ. Avoid taking food, water or other liquid into the laboratory because they may damage the equipments. ඒ කියන්නේ lab එකේ තියෙන instruments එහෙම නැත්නම් equipments වලට හානි වෙන්න පුළුවන් නිසා ඔයා lab එක ඇතුළට කැම ගේන එක, වතුර ගේන එක, අනිත් මොනවාම හරි liquid දෙයක් lab එකට අරන් එන එකෙන් වළකින්න කියලා තමයි කියන්නේ. ඊළඟ point එක ගත්තම virus scanning should be done when connecting external storage devices such as flash drives to the computer. ඒ කියන්නේ flash drive එකක්, ඒ කියන්නේ pen drive එකක් වෙන්න පුළුවන්. ඔයා ඒවා lab එක ඇතුලේ තියෙන devices වලට එහෙම නැත්නම් computer එකකට connect කරනවා නම් අනිවාර්යයෙන්ම virus scanning එකක් අපි කලින් කරන්න ඕන. මොකද අපි දන්නේ නැහැ මේ අපේ අරන් එන external devices වල external storage devices වල මොනවත් harmful virus include වෙලා තියෙනවද කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මොන හරි ස්කෑනින් එකක් කරලා ඉවර වෙලා තමයි මේ devices හරියට plug කරන්න ඕන, connect කරන්න ඕන අපේ PC වලට. මේව තමයි ඔයාලා follow කරන්න ඕන devices වල safety එක වෙනුවෙන් ඔයාලා follow කළ යුතු දේවල්. ඊළඟට අපි move වෙමු කොහොමද computer එකක් operate කරන්න කියලා බලන්න. මේක හරියම simple 4 steps වලින් ඔයාලට දීලා තියෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක ඔයාලගේ ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාලගේ ටැබ් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ කියන විදිහට PC එකක් වෙන්න පුළුවන්. ඒ each device එක අනුව computer එකක් operate කරන විදිය වෙනස් වෙනවා. මේ තියෙන්නේ basicම methods 4. ඔයාලගේ textbook එක අනුව. So the first step is to supply electricity to the computer by turning on the switch connected to the computer. ඒ කියන්නේ computer එක සම්බන්ධ වෙලා තියෙන switch එක මුලින්ම on කරලා computer එකට electricity supply කරන්න ඕන නේද? ඊළඟ step එක තමයි if the computer is connected to an uninterrupted power supply. ඒ කියන්නේ UPS එකකට computer එක UPS එකකට connect වෙලා නම් තියෙන්නේ අපි UPS එක turn on කරන්න ඕන. ඊළඟට the system unit should be switched on. අපි system unit එක on කරන්න ඕන. Finally the monitor should be turned on. Finally ඔයාලට බලා ගන්න පුළුවන් ආගේ monitor එක turn on වෙලා තියෙනවා. මේ steps විදිහට තමයි අපි සාමාන්‍ය computer එකක් on කරන්නේ. දැන් බලන්න මේ යාලගේ dialogues කියලා. Selva, how to turn off this computer now? And then he suggests, don't know, let's check by pressing all the buttons. මෙයා suggest කරනවා අපි හැම button එකම press කරලා බලමු කොහොමද මේ off කරන්න කියලා. එහෙම නෙමෙයි. No, don't do harmful things to the computer. Let's ask the teacher. So they're gonna ask the teacher how to switch off the computer. Right? So how to shut down the computer? ඒක තමයි අපි දැන් මෙතනදී කතා කරන්නේ. ඒකත් අර simple 4 steps. මම තමයි මෙතන include වෙලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මේක each device එක අනුව දැන් තියෙන technology එක අනුව වෙනස් වෙන්න පුළුවන්. But these are the four basic ways that how you can shut a computer down. Okay? So firstly, you should close any programs that you have opened, right? So ඔයාලා මොන හරි PC එකේ වැඩ කර ඉඳියා නම් ඒ කරපු දේවල් save කරලා ඒ ඔක්කොම close කරලා
PC එක off කරන්න පුළුවන් තත්ත්වයේ තියලා තියන්න ඕන. මොනවත් ඒ කියන්නේ ඔයාලා මුකුත් program එකක් on තත්ත්වයේ තියලා මේක off කරන්න යන්න එපා කියලා තමයි කියන්නේ. Then select the command shut down and click on it. ඊළඟට ඔයාලා කරන්න ඕන මේ shut down කියලා command එකක් තියෙන. ඒක button එකක් තියෙනවා. ඒක click කරන්න ඕන. ඊට පස්සේ switch off the power on/off button of the monitor when its screen becomes dark. ඒ කියන්නේ monitor එකේ screen එක dark වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ තියෙන power on off button එක click කරලා ඒක off කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් power supply එකකින් මේක අයින් කරලා දාන්න. ඒ කියන්නේ ඔයාගේ UPS එක switch off කරලා wall එකෙන් PC එක සම්බන්ධ වෙලා තියෙන switch එකත් off කරාට පස්සේ fully අපි PC එකට shut down කරලා ඉවරයි. So එහෙම තමයි ඒක වෙන්නේ. අපි ඊළඟට discuss කරමු මොනවද computer ethics කියන්නේ කියලා. බලන්න computer ethics කියන්නේ ඔයාලා මීට කලින් අහලා තියෙනවද කියලා? Good practices, right? Good practices help to lead a good life. නේද? අපි මොන හරි good life එකක් ගත කරන්න නම් අනිවාර්යයෙන්ම good practices අපිට ඒකට help වෙනවා. Similarly, ඒ කියන්නේ ඒ විදිහටම there is a set of ethics that should be followed to use the computer properly. අපි computer එක properly use කරන්න නම් follow කරන්න ඕන ethics set එකක් තියෙනවා. ඒ කියන්නේ set of ethics කියන්නේ good practices, right? අපි ඒවට තමයි කියන්නේ computer ethics කියලා. So this code of ethics can be considered as a set of guidelines that help you to use the computer properly. So ඔයාට computer එක properly use කරන්න, ඒ කියන්නේ හරි විදියට computer එකක් use කරන්න නම් ඔයාට follow කරන්න පුළුවන් guideline set එකක් වගේ තමයි මේ ethics කියලා කියන්නේ. අපි බලමු. So when we use the computer laboratory මොනවද follow කරන්න ඕන? ඔයා computer lab එක use කරන වෙලාවට මෙන්න මේ දේවල් තමයි ethics ඔයා follow කරන්න ඕන. අපි one by one බලමු කියවලා. We must use the computers without disturbing others, right? අපි computers use කරන්න ඕන අනිත් අයට disturb නොවන විදියට. We must avoid hacking computer activities of others. We must avoid hacking computer activities of others. අපි අනිත් අයගේ computer activities hack කරන එක නවත්තන්න ඕන. අපි ඒ වගේ දේවල් කර යුතු වන්නේ නැහැ. Software which should be used by paying money should not be falsely used or copied. ඒ කියන්නේ මොන හරි දැන් all දන්නවා ඇති softwares තියෙනවා ඒවා අපිට open source. ඒ කියන්නේ open source කියලා කියන්නේ අපිට ඒක freely අපි භාවිතා කරන්න යාලා ඉඩ දීලා තියෙනවා. එහෙම නැත්නම් තව softwares වර්ගයක් තියෙනවා. ඒවා අපි සල්ලි දීලා එහෙම නැත්නම් මොන හරි ගණක් pay කරලා තමයි අපි ඒක use කරන්න පුළුවන් legally. එහෙම නැතුව ඒ වගේ softwares එහෙම අපි මුදලක් pay කරලා ගන්න softwares අපි වැරදි විදියට එහෙම නැත්නම් copy හදලා ඒ වගේ දේවල් කරලා falsely භාවිතා කරන්න එපා කියලා තමයි කියන්නේ. We must refrain from accessing computer files and articles of others without permission. ඒ කියන්නේ අපි අනිත් අයගේ permission එකකින් තොරව එයාලගේ computer files ඒ වගේම එයාලගේ articles ඒ වගේ දේවල් access කරන එකෙන් වළකින්න ඕන කියලා තමයි කියන්නේ. ඊළඟ point එක තමයි we must not repair any computer devices without proper instructions, right? So without proper instructions, hari instructions නැතුව අපි කිසිම computer device එකක් repair කරන්න යන්න හොඳ නැහැ. We must not access the internet without the supervision of teacher. So when you are in the laboratory, teacher කෙනෙක්ගේ supervision එක නැතුව, teacher කෙනෙක්ගේ guidance එක නැතුව අපි internet access කරන්න හොඳ නැහැ. We should not uninstall, change or delete any programs without the permission of the teacher, right? So ඔයාගේ teacher ගේ permission එක නැතුව ඔයා computer lab එකේ තියෙන කිසිම program එකක් uninstall කරන්නවත්, change කරන්නවත්, ඒ කියන්නේ වෙනස් කරන්නවත්, delete කරන්නවත් බැහැ. අපි ඊළඟට කතා කරමු මොනවාද correct postures. අපි computer එකක් use කරද්දී තියෙන්න ඕන correct postures. මෙතන බලන්න මේ dialogue එක කියලා මේ teacher කියන්නේ මොකද කියලා. Nizam, why are you looking at the monitor so closely? Nizamගෙන් අහනවා ඇයි monitor එක closely බලන් ඉන්නේ කියලා නේද? I'm a teacher කියනවා why are you bending towards the monitor? අයියෝ monitor එකට ගොඩක් නැවිලා ඉන්නේ. Piyal, keep the chair properly and sit facing the front. කියන්නේ පියාල්ට කියනවා ඔය chair එක හරියට තියාගන්න ඉස්සරහා කැලින් හරියට ඉස්සරහා බලාගෙන ඉන්න කියලා. එහෙම කියලා teacher දැන් instructions ටිකක් දෙන්න තමයි යන්නේ. අපි බලමු මේ මොනවද කියලා. හරි. ඔයාලගේ textbook එකේ මේ picture එකම තියෙනවා. ඒකේ A B C D E කියලා
මාක් කරලා තිනවා අපි බලමු මේ මොනවද කියලා. correct postures that should be followed, right? ඔයාලා PC එකක් use කරනලාට මොනවද කොහොමද හරි postures use කරන්න කියලා. So පළවෙනි A කියන point එක බලන්න. Always keep the computer screen at the level of your eyes or little below. හැම වෙලාවෙම PC එකේ screen එක තියාගන්න කියනවා ඔයාගේ eye level එක අනුව. එහෙම නැත්නම් ඊට චුට්ටක් පහළින්. ඒ කියන්නේ උඩින් තියාගන්න එපා කියලා තමයි කියන්නේ. එක්ක eye level එක නැත්නම් little below, right? So the point B is the distance between your eyes and the computer screen should be between 18 to 28 inches, right? So the distance between the PC and your eyes, it should be what? It should be between 18 and 28 inches. Or godak close ennat nathuwa 18 within 18 and 28 inches. ඒ කියන්නේ අඟල් 18ත් 28ත් අතර ප්‍රමාණයක් ඔයගේ S දෙකත් PC එකේ screen එකත් අතර distance එකක් තියාගන්න කියලා තමයි කියන්නේ. බලමු point C එක. Sit straight by leaning onto the back of the chair. ඔයාගේ chair එකේ back එකට හරියට lean වෙලා or කෙලින් sit වෙලා ඉන්න කියලා තමයි ඔයාලට කියන්නේ. Let's see the point D. Keep your legs vertically and place your feet on the ground, right? So ඔයාගේ legs vertically තියාගෙන ඔයාගේ feet ground එක touch වෙන විදිහට තමයි ඔයා sit වෙලා ඉන්න ඕන. Point E එක බලන්න. Keep the keyboard and the mouse at the level of your elbow, right? So ඔයාගේ keyboard එක සහ mouse එක තියෙන්න ඕන ඔයාගේ elbow එක මට්ටමේ. elbow එක කියන්නේ ඔයාගේ වැලමිට මට්ටමේ තමයි ඔයාගේ keyboard එකත් mouse එකත් තියෙන්න ඕන. එතකොට when the correct postures are not maintained, මේ කියන correct postures ටික අපි maintain කරේ නැති වුණොත් අපිට ඇති වෙන්න පුළුවන් දේවල් තමයි මේ තියෙන්නේ. මොනවාද? pain in the eye, as well අමාරු problems in eyesight and tearful eyes can occur. කියන්නේ කඳුළු එන්න පුළුවන් ඇස් වලින්. pain in backbone, ඔයාලගේ පිටකොන්දේ අමාරු වෙන්න පුළුවන්. strain in feet, ඒ කියන්නේ කකුලේ strains එන්න පුළුවන්. pain in fingers and elbows, right? ඉගෙන වගේ ඇඟිලි වල සහ elbows වල අමාරු වෙන්නත් පුළුවන්. මේවා ඇත්තටම අපි ඩිස්කස් කරනවා ඔයාලගේ ඉස්සරහවලා අනිත් grades වලට ගියාට පස්සේ මොනවාද මේවා කියලා in detail ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ carpal tunnel syndrome ඒ වගේ තියෙනවා එක එක ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඔයාලා මේ correct postures maintain කරේ නැති වුණාම ඔයාලට එච්චර in depth ඕනේ නැහැ මේ lesson එකේදී. මෙහෙම roughly දැනගෙන ගියම හරි. සහ මොනවාද correct postures කියන එක ගැන ඔයාලා idea එකක් තියාගන්න ඕන. Okay, දැන් අපි ඩිස්කස් කරමු කොහොමද ඉලෙක්ට්‍රොනික වේස්ට් අපි සේෆ්ලි ඩිස්පෝස් කරන්න කියලා. ඒ කියන්නේ e-waste අපි කොහොමද සේෆ්ලි අයින් කරන්න කියලා. මේ points ඔයාලගේ notes වල තියෙන ඒවාමයි අපි ඒක බලමු මොනවද මේ points කියලා one by one. All computer hardware becomes electronic waste. That means e-waste when it is no longer used or is thrown away. That means ඔයාලා use කරන computer hardware එක ඔයා තවදුරටත් use කරන්නේ නැත්තම් ඒ කියන්නේ when it is no longer used or ඒක විසික් කරලා දාපු දෙයක් නම් ඒ කියන්නේ thrown away විසික් කරලා දාපු දෙයක් නම් ඒක අපි ඊට පස්සේ හඳුන්වන්නේ computer hardware එකක් කියලා නෙමෙයි. අපි ඒක හඳුන්වන්නේ electronic waste එහෙම නැත්නම් e-waste කියලා. So when these harmful substances මේ harmful කියලා කියන්නේ අපිට අහිතකර මේ harmful substances අපේ human body එකට enter වුණාම when these harmful substances enter the human body they can cause various diseases, right? Various diseases means විවිධාකාර වූ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒ මගින්. So they can cause various day to day inconveniences. ඒ කියන්නේ day to day කියන්නේ එදිනෙදා ඇති වෙන අපහසුතාවයන්. අපහසුතාවයන් වල තමයි අපි inconveniences කියලා කියන්නේ. They can cause various day to day inconveniences and gradually lead to develop various long term non curable diseases such as cancers and even kidney diseases, right? So ඒ කියන්නේ අපිට various day to day inconveniences හැදෙන්න පුළුවන් වගේ මේ කියන්නේ daily එදිනෙදා වාට අපහසුතාවයන්ට මුහුණ දෙන්න පුළුවන් මුහුණ දෙන්න වෙනවා වගේම ඔයාට ඒක gradually ඒ කියන්නේ ටිකෙන් ටික ඔයාට various දිගු කාලීන non curable කියන්නේ cure කරන්න බැරි ඒ කියන්නේ සුව කරන්න බැරි diseases කියලා කියන්නේ cancers වගේ දේවල් අපිට සුව කරන්න අමාරුනේ දිගු කාලෙට හැදෙන්නේ cancers එහෙම නැත්නම් kidney diseases ඒ කියන්නේ වකුගඩු සම්බන්ධ අමාරු උනත් ඔයාට දිගු කාලීනව හොඳ කරන්න බැරි ලෙඩ රෝග හැදෙන තත්ත්වයට පවා මේ e-waste වලින් cause වෙන්න පුළුවන්. අපි බැලුවොත් when we dispose these tools improperly ඒ කියන්නේ අපි මේ තියෙන e-waste improperly කියන්නේ properly නෙමෙයි කියන්නේ
හරි විදියට හරියාකාරව අපි මේ e-waste dispose කරේ නැති වුණාම to the environment කියන්නේ පරිසරයට අපි මේ ඕනම දෙයක් පරිසරයට රිලීස් කරන්නේ ඒව අපි properly කරේ නැති වුණාම it can cause great damage to the environment as well as to the human beings since they have been manufactured from various harmful metals such as copper, aluminium and lead as well as from plastic, right? So ඒ කියන්නේ ඔයාලා මේවා හරියට environment එකට dispose කරේ නැති වුණාම ඒකෙන් great damage එකක් වෙන්න පුළුවන් කියනවා පරිසරයට සහ මිනිස්සුන්ට වගේම පරිසරයට. මොකද මේ devices මේ hardware හදලා තියෙන්නේ ගොඩක් harmful metals ඒ කියන්නේ copper, aluminium ඒ වගේම lead වගේ එහෙම නැත්නම් ප්ලාස්ටික් වෙන්න පුළුවන් ඒ වගේ metals තියෙනවා metal වර්ග ඒ වගේ harmful metals වලින් තමයි මේව manufacture කරලා තියෙන්නේ. So ඒ හේතු නිසා මේව අපි පරිසරයට release කරද්දී අපිට වගේම පරිසරයටත් මේකෙන් ලොකු හානියක් සිදු වෙනවා. So අපි බලමු කොහොමද මේවා properly අපි dispose කරන්න කියලා. ඊට කලින් අපි බලමු මේ මොනවාද මේ include වෙලා තියෙන දේවල්. ඒ කියන්නේ මේ වගේ ලෝහ ඒ කියන්නේ metals තියෙනවා. lead, barium, mercury, ඒ වගේම beryllium ඒ වගේ metals තියෙනවා. මෙන්න මේවා අපේ human body එකට harmful ගොඩක් විදිහට කොහොමද කියලා ගත්තොත් lead වලින් damage වෙන්න පුළුවන් brain එකට, kidneys and disorders in blood circulation, right? blood circulation කියන්නේ ලේ ගමනාගමනයට පවා disorders ඇති වෙන්න පුළුවන්. barium ගත්තම brain swelling ඒ කියන්නේ මොලේ ඉදිමීම්, muscle weaknesses, damage to heart ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. mercury වලින් damage to kidneys and nervous system, right? beryllium ගත්තම lung cancers වලට උනත් එන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි properly මේ e-waste dispose කරන්න කියලා. ඒකට තමයි මේ R3 method කියන එකක් අඳුන්වලා දීලා තියෙන්නේ. ඒක ගත්තම reduce, reuse and then recycle, right? So reduce means we can minimize the amount of waste that we create, right? So මේ චූටි example එක බලන්න. One day there was a problem in our computer. අපේ computer එකේ ප්‍රශ්නයක් වුණාලු. My sister told father to buy a new one. එයාගේ sister එයාගේ තාත්තට කියලා තිනවා අලුත් එකක් අරන් දෙන්න කියලා. But he bought necessary parts and repaired the computer. ඒ කියන්නේ තාත්තා කරලා තියෙන්නේ අලුත් computer එකක් අරන් එන වෙනුවට ඒ පරණ computer එකට ඕන කරන parts අරගෙන ඒක repair කරලා දීලා තිනවා, right? So he has taken relevant methods to reduce the e-waste that he could release. So එයාගේ තාත්තා කරලා තියෙන්නේ හරි දෙයක්. අපි බලමු ඊළඟ එක reuse, right? Repurpose old items or reuse them again, right? So මෙතන තියෙන CRT monitor එකක් දැන් නම් ඒවා use වෙන්නෙම නැහැ, but ඔයාලට දැක ගන්න පුළුවන් ඒ e-waste අපිට ඒක ඉවත් කරන්න බැරි අවස්ථාවකදී ඒක ප්‍රයෝජනවත් දෙයකට යොදාගෙන තියෙන විදිය. ඊළඟ දේ තමයි අපි new products අපිට recycle කරලම use කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් අලුත් device එකක් e-waste ගොඩට වැටුණාට පස්සේ use කරන්න බැහැනේ. අපිට ඒ e-waste එකම use කරලා ආයෙම අලුත් device එකක් අපිට ඒකෙන් create කරන්න පුළුවන් නම් එතන තමයි recycling part එක වෙන්නේ සහ environment එක save කරනවා වගේම humans ලටත් ඒක ගොඩක් හිතකරයි. අපි ඊළඟට කතා කරමු කොහොමද passwords අපි computer එක protect කරන්න කොහොමද passwords use කරන්න කියලා. Right? So these are the instructions that were given exactly in your textbooks, right? So අපි ඒක බලමු මොනවද කියලා. The password must be a collection of letters, right? From A to Z, from numbers, so from 0 to 9 and symbols like @ hashtag and $sign, right? So කියනවා password එකක් කියලා කියන්නේ letters වල ඒ වගේම numbers වල ඒ වගේම symbols වල collection එකක් වෙන්න ඕන කියලා. It should have a minimum of 8 characters including at least one of the above types, right? So මේ කිව්ව types එකෙන් letters, numbers, symbols ඇතුළුව මේක minimum of 8 characters තියෙන්න ඕන. කෙනාට characters 6ක password එකක් හදන්න බෑ. ඔයාලට අඩුම characters 8 අනිවාර්යයෙන්ම include වෙලා තියෙනවා. ඊට වැඩිපුර දාන්න පුළුවන්. but ඊට අඩුවෙන් බෑ කියලා තමයි කියන්නේ. The password must not include some simple information like your name, your birthday, which can be easily guessed, right? So ඔහිතන ඔයාගේ PC එකට වෙන කෙනෙක්ට log වෙන්න ඕන නම් ඔයාගේ ගැන හොඳටම දන්න කෙනෙක් නම් ඔයාගේ නම, ගම, ඔයාගේ birthday එක ගැන information දන්නවන කෙනෙක් නම් එයාට අනිවාර්යයෙන්ම ඔයත් ඔයාගේ password එකට use කරලා තියෙන ඒ වගේ simple information එකක් නම් easily ඕනම කෙනෙක්ට guess කරලා ඔයාගේ PC එකට එයාට ඇතුල් වෙන්න පුළුවන්. So ඒ වගේ passwords හදන්න එපා කියලා තමයි කියන්නේ.
you can give a password hint, right? So ඔයා හිතනවා නම් ඔයාට password එක අමතක වෙයි කියලා ඉස්සරහදී. කියන්නේ in case you forget the password, you can give a word or a statement as a hint. That will help you to recall it again, right? So ඔයාට password එක අමතක වෙන අවස්ථාවක නම් ඔයාට password එක දැම්මට පස්සේම ඉඳන් ඔයාට පොඩි hint එකක් දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඔයාගේ password එක මතක් කරලා I'm try කරලා බලන්න වගේ. ඒ කියන්නේ ඔයා දන්නවා මෙන්න මේ මොන හරි characters mixed password එකක් ඔයා දානවා and ඔයා ඒක මතක තියාගෙන මොකක් හරි විදියක් තියලා ඒකත් ඔයා PC එකට include කරලා තියෙනවා. And last point එක, by giving an email address the password can be restored, right? ඒ කියන්නේ ඔයාට මොන හරි email address එකක් දීලා තියෙනවා නම් already ඔයා provide කරලා තියෙනවා නම් password එක set කරන අවස්ථාවේදීම ඔයාට password එක අමතක වෙච්ච අවස්ථාවක නම් අනිවාර්යයෙන්ම ඔයාගේ email එකට අපිට පුළුවන් forget password කියන method එක use කරලා මොන හරි mail එකක් ආයෙම send කරලා ඔයාට ආයෙම password එකක් අලුත් එකක් set කරන්න පුළුවන්. So අපි බලමු මොනවාද examples කියලා මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන examples මෙතන බලන්න capital letters use කරලා තිනවා. මේ මම use කරලා තියෙන font එක නිසා මෙතන ඔයාට simple letters මුකුත් පේන්නේ නැහැ. But somehow just assume that there are some simple letters as well. Here they have used different types of symbols and even numbers, right? So මේ විදිහට තමයි password එකක් එන්න ඕන. මේ password එක contain වෙනවා all capital and small letters. So as I already said මගේ font එක නිසා small letters පේන්නේ නැහැ. ඒ වගේම numbers include වෙලා තිනවා, symbols include වෙලා තිනවා. More than 8 characters, right? So characters අපි count කරොත් මේ first one එකේ characters තියෙනවා 11ක්, right? So do not include simple personal information like name or birthday. කලින් කිව්වා වගේම. So that's the end of the lesson 2. මම හිතනවා ඔයාලා මොන හරි information එකක් ගන්න ඇති කියලා මේ lesson එකේ end එකේදී. ඔයාලට මොන හරි තව දුරටත් explain වෙන්න ඕන කියලා වගේ දේවල් තියෙනවා නම් ඒවා comment section එකේ include කරන්න අමතක කරන්න එපා. Okay then අපි ඊළඟ lesson එකකින් හම්බෙමු. Bye bye.